ඇතැම් විට අපි හිතනවා අපි මේ දේවල් දන්නවා කියලා. ඇතැම් විට ඒ දන්නවා කියලා හිතන් ඉන්න එකම අපේ නොදැනුවත්කමට මූලික දෙයක් වෙනවා මේ වගේ විෂයක් තුලදී. සයිබර් සිකියුරිටි, සයිබර් ආරක්ෂණය. අපි ආරක්ෂාව ගැන කතා කරන්නට කලින් මහාචාර්යතුමියනි මොකක්ද මේ සයිබර් අවකාශය කියලා කියන්නේ? බොහොම කාලීන මාතෘකාවක් සම්පත් මහත්මයා. ඒ වගේම තමයි අපි ඩිජිටල් කරණය එතනින් ගියාම කෘත්‍රිම බුද්ධිය මේ දේවල් ගැන කතා කරනවා. හැබැයි මේකට අවතීර්ණ වෙච්ච අවකාශය ගැන කතා නොකර. ඉතින් ඒ නිසා මේක බොහොම හොඳ මාතෘකාවක්, හොඳ ප්‍රශ්නයක්. සයිබර් අවකාශය anu කුමක්ද යන්න. මේක අපි සියලු දෙනා දැනගත යුතු දෙයක්. සයිබර් අවකාශය කියලා කෙටියෙන් සඳහන් කරොත් අපිට කියන්න පුළුවනි අන්තර්ජාලය භාවිත කරමින් එතනින් ගියාම නෙට්වර්ක් පද්ධතියක් අපි නෙට්වර්ක් භාවිත කරමින් යොදාගත්ත මේක අදෘශ්‍යමාන ලෝකයක් කිව්වොතින් හරි. මේ අදෘශ්‍යමාන තලයක් අපි නිරන්තරයෙන්ම අපි ඩිජිටල් sannivedana මාර්ග භාවිත කරන උදවිය වශයෙන් අපි සියලු දෙනා දෛනිකව මේ අවකාශය තුළ සැරිසරනවා. එතකොට මේ මොකද්ද මේ අවකාශය? මේ අවකාශය අපි ඩිජිටල් sannivedana මාර්ග අපි ගත්තොතින් WhatsApp මාර්ගය, WeChat, එතනින් Google, Zoom මේ හැම දෙයක්ම අපි ගන්න ඩිජිටල් sannivedana කොටසට. එතකොට මෙම ඩිජිටල් sannivedana කොටසට අවශ්‍ය කරන සංඝටක තමයි මේ සයිබර් අවකාශයේ මේ තිබෙන සංඝටකයන්. එතකොට සයිබර් අවකාශයක් සකස් වෙන්නේ කෙසේද යන්න අපි දැනගත යුතුයි. මෙතනදී සම්පත් මහත්මයා අපි සයිබර් අවකාශය ආරම්භකම අවධියේදී අපි දන්නවා සයිබර් ආරක්ෂක සයිබර් අවකාශය තුල තිබෙන ප්‍රධාන සංඝටක. එතනදී අන්තර්ජාලය, එතනින් ගියාම cloud storage එක, එතනින් ගියාම network systems, online applications, online systems මෙවැනි දේවල්, සමාජ මාධ්‍ය වැනි දේවල් අවශ්‍යයි. මේවා තමයි සයිබර් අවකාශයේ තිබෙන සංඝටක අවකාශයක් සකස් වෙන්න. ඊට අමතරව දැන් මම හැමතැනදීම ප්‍රකාශ කළා තියෙනවා සාකච්ඡාවලදී positive impacts. හැබැයි මම දැන් හිතනවා මෙතනදී negative impacts මොනවාද කියලා කතා කරලා අපේ සමාජයේ ජනතාවට අපේ දරුවන්ට මේ අවදානමගෙන අධ්‍යාපනයක් ලබා දිය යුතුයි කියන තැනට මමත් ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා මේ සයිබර් අවකාශයේ අපි හැසිරෙනකොට අඩු වැඩි වශයෙන් අපිට යම් යම් අවදානාත්මක දේවල් වලට මුහුණ පාන සිද්ධ වෙනවා. එතනදී අපිට cyber attacks, cyber bullings, ඒ වගේම මේ phishing නිරන්තරයෙන්ම කතා වෙන. මේක phishing කියලා කියන්නේ මම පුංචි explanation එකක් දුන්නොත් මේක fake email එකක්, fake SMS එකක්. මේක මේ බොහෝම සරල පැහැදිලි කිරීමක් මීට වැඩිය ඔබට අපි යන්න අවශ්‍යයි. නමුත් මේක අපි සියලු දෙනාට පැහැදිලි වෙන ආකාරයෙන් එවැනි විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේක ransomware කියලා තියෙනවා. ransomware කියලා කියන්නේ අපි data lock කරලා අපි money demand එකක් යනවා. ඒක භයානක කාර්යයක්. ඒ වගේම තව අපිට ස්කෑම්ස් එන්න පුළුවනි. මේ ස්කෑම් එකකින් කෝල් එකක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් ඔය ෆිෂිං ඊමේල්ස් වගේ දේවල්, ලින්ක් වගේ දේවල් ක්ලික් කරලා යන එක වෙන්න පුළුවනි. දරුවන් සහ වැඩිහිටියන් නොදැනුවත්කමින් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒත් එක්කම මේකේ තව දෙයක් තියෙනවා මේ ස්කෑම්ස් ගැන කතා කරද්දී අපිට malware කියන කොටසකුත් තියෙනවා. spyware සහ viruses ඇවිල්ලා සම්පූර්ණම පද්ධතිය හැක් වෙන අවස්ථාවක් තියෙනවා. මේ හැක්වීම කියන එක ඇත්තටම අපි දන්නවට වඩා ගොඩාක් වෙනස්. ඒතකොට හැකින් වෙන ක්‍රමත් අපි ඉගෙන ගන්නවා මොනවද කියන එක. මොකද සයිබර් සිකියුරිටි වලදී අපි මේක ඉගෙන ගන්නවා. ඒතකොට හැකින් ගැන කතා කරනකොට මේ දවස්වල අපි টপ අප් වෙන මාතෘකාවක් උදේ සවස හැකින් කියන එක. එතනදී අපිට ethical hacking සහ malicious hacking කියලා අපි කොටස් දෙකකට අධ්‍යයනය කරනවා. ඒතකොට ethical hacking කියන එක අපි කතා කරනවා මේක අපේ ආරක්ෂාව සඳහා අපි හැක් කරලා බලනවා කොහෙන් හරි අපිට loop hole එකක් තියෙනවද කියන එක. හැබැයි malicious hacking කියලා කියන්නේ මේ වගේ නීති විරෝධී වංචා සහගත දේවල් වලට තමයි මේ hacking එක භාවිත කරන්නේ. ඒතකොට මේකේ color bands තියෙනවා. white hat hacking, black hat hacking, grey hat hacking, red hat hacking මේ වගේ තියෙනවා. මෙතනදී white hat hacking වශයෙන් අපි භාවිත කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ දෙපැත්තටම යන්න පුළුවන්. සමහර අවස්ථාවන් වලදී මේක නමුත් වැඩි වශයෙන් භාවිත කරන්නේ අපි ආරක්ෂා පද්ධති. මේක අපි හඳුනන ethical hacking කියන එක. මේක අපි cyber security වල මූලිකම කොටස් වශයෙන් අපි ඉගෙන ගන්නවා. එතකොට අපි black hat hacking කියලා කියන්නේ අපි දැන් මේ කතා අපේ මේ වර්තමාන ලෝකයේ තිබෙනවා වගේ මේ නීතිමය ගැටලු වලට මුහුණ පාන වංචා සහගත විදිහට මුදල් සොරකම් කිරීම, දත්ත සොරකම් කිරීම මෙවැනි දේවල් යන්න පුළුවන්. ඉතින් කොහොම කරත් අපි දැනගත යුතුයි මේ සයිබර් අවකාශය ඇත්තම කිව්වොත් මේක නිකන් සරලව කතා කරොත් සම්පත් මහත්මයා ඩිජිටල් ජීවිතයේ වර්චුවල් ලෝකයකට පියමැනීම හා සමානයි.
එතකොට මේක ඉතාම වැදගත් සන්ධිස්ථානයක් මේ සයිබවකාශය යනු. නමුත් සයිබවකාශයේ අවදානම නොදැන ඒ වගේම මේකේ ප්‍රයෝජනවත්භාවය වගේම මේකේ අවදානමත් නොදැන කියන්නේ මේකේ තියෙන ප්‍රශ්න පිළිබඳව නොදැන හිටියොත් විශාල අවදානමකට අපිට මුහුණ දිය හැකියි. මේක තමයි සයිබවකාශය කියලා කියන්නේ. ඉතාම කෙටියෙන් මම හඳුනුවා මේක.